විශේෂ දෙයක් දැකලා නැවැත්තුවේ. ඉන්න වලට පේනවද? ගෞතම ශ්‍රීපාදස්ථානය පේනවා. අද වාසනාවන්ත වුණා ශ්‍රීපාදස්ථානය බලන්න. ගොඩක් පැහැදිලි. මේ පැත්තෙන් චිමිනි ඇල්ලත් බලාගෙන යන්න පුළුවන්. බේකර්ස් ඇල්ල තියෙනවා මේ පැත්තේ. නෙළු තියෙනවා. මෙතන දැක්කහම මට පේන්නේ අර ඔයාලට මතකද Windows XP වල තිබුණ wallpaper එක. ඔන්න අපි ආව පැත්ත වෙහිලා ගියා. විනාඩි කීයද ගියේනේ? good morning. ආයුබෝවන්. ඔන්න අපි උදේම නැගිට්ටා. දැන් වෙලාව කීයද? 6:00යිනේ. 5:00ට නැගිටලා දැන් ලෑස්ති වුණා යන්න. 6:00යි. එන්න මෙතන තමයි අපි නැවතුනේ. Ivory Guest House. අපේ වාහනේ තියෙනවා පිණි බාලා තියෙන්නේ හොඳටම. මෙතන ඉස්සරහින් තියෙන්නේ කැරට් වගාවක් තියෙනවා. කැරට් මේ දවස්වල මිල අඩු හින්දා ගලවන්න නැතුවලු තියෙන්නේ. මේ කැලේ වගේ ඇවිල්ලා තියෙන එකයි. ටික කාලයක් කොහොම තියලා තියෙනවලු. සමහර මාස 4ක් විතර තියන්න පුළුවන්ලු. අන්නකෝ වටේ ලස්සන. අද නම් මීදුම නෑ. හවස්සේදී තමයි මීදුම එන්නේ මේ දවස්වල. මර ඈත නම් මීදුම ටිකක් පේනවා. මේ වටේටම තියෙන එක එක එළවලු වග කරලා අර එහා පැත්තේ ගෝවා තියෙනවා. ඔන්න උදෙන්ම පිටත් වෙන්න යන්නේ පට්ටිපොළ නුවරඑළිය බස් එක. මෙතනින් ඉඳන් තමයි බස් එක පටන් ගන්න. තව පොඩ්ඩක් එහා පැත්තෙන් තමයි අපි ඊයර ගිය හොටෙල් එකට එහා පැත්තේ තමයි ස්ටේෂන් එක තියෙන්නේ. බස් එක 6:00 වෙද්දි උදේ පිටත් වෙනවා. මෙහි ඇවිල්ලා නවතින කෙනෙක්ට උදෙන්ම යනවනම් මේ බස් එකේ යන්න පුළුවන් නුවරඑළිය යන්න. හරි එහෙනම් යමු ඕන තැනට. උදේ කන්නත් ඕනේ. good morning. Good morning. හරි අපි යනවා දැන් හෝටන් තැන්නට. ඉතල කන්න වෙන්නේ. දෙම කන්නත් බෑ. වෙන නෑ. පට්ටිපොළ කියන්නේ ලොකු ටවුන් එකක් නෙමෙයි. කඩ වීදියක් තියෙන්නේ. ස්ටේෂන් එක වටේ තමයි ඔක්කොම වගේ හැදිලා තියෙන්නේ. ඕනේ හැමදේම තියෙනවා නේ. කියන්නේ අපිට ඕනේ කරන බඩු ගන්න, කෑම, ලිකර් ගන්නවා නම් ඒවට හැමදේම තියෙනවා. නර පැත්තෙන් ඊට පායගෙන එනවා. මේ තියෙන්නේ පොලිසිය. ඇරලා. ඇරලා තියෙන්නේ නේ. good morning. කෑම ගන්න පුළුවන්ද? කෑම උනක් තියෙන. රයිසන් කරි. ඔන්න අපි උදේට කන්න කියලා යන්නේ. අපි අද උදේට ගත්තා බත් කන්න යන්නේ පරිප්පු, හාල් මැස්සෝ, අල, සම්බෝල. මේවා තමයි තියෙන්නේ. එහෙනම් කමු. රසෙන් වට්ටියක් ඇහැයිනේ. අපි එනම් යන ගමන් හම්බෙමු. ඔන්න මේ තියෙන්නේ ලංකාවේ ඉහළින්ම පිහිටලා තියෙන උඩින්ම පිහිටලා තියෙන දුම්රිස්ථානේ පට්ටිපොළ. පට්ටිපොළ ස්ටේෂන් එකට අපි එන ගමන් යමු. තව තැන් කීපයක් තියෙනවා මේ හැටි බලන්න. ඒවා ඕන තැන ගිහින් එන ගමන් යමු. මෙන්න මේ පැත්තේ වවලා තියෙන මල්. මේ නාය ගිහිල්ලා මෙතන පාඩු ලස්සන. ඉන්න මාරත් මල් යායක් තියෙනවා මේ. මල් ටිකක් අඩුයි දැන්. ඊයේත් වැහලා තියෙනවා.
දැන් ටර්පන්ටයින් කැලෙන් අයින් වෙලා දැන් පොන් තැන්න රක්ෂිත වනාන්තරයට අයිති කොටසට ඇවිල්ලා තියෙන්නේ. දැන් ස්වභාවික ගස් වර්ග තමයි ගොඩක් තියෙන්නේ. වංගු ටික පටන් ගත්තා. අන්නර පැත්තෙන් අඹේවල ෆාම් එක හැමදේම පේනවා. අන්න බෝවිටිය තියෙනවා දිගටම. එනවාද කියලාද? නර පැත්තෙන් පේනවා කඳු යාය. කඳු අස්සේ මීදුමත් එක්ක මාර ලස්සනයි. ඔන්න තාම නෙළු තියෙනවා. ඒ දිගටම තියෙනවා. නවත්තනවද? නෙළු බලන්නද? ඔව්. ඔයාලට මගේ නෙළු වීඩියෝ එක බලන්න පුළුවන්. ඔන්න ඉස්සර එන්ට්‍රන්ස් එක තියෙනවා. මගේ channel එකේ දාලා තියෙනවා නෙළු. තොටුපළ කන්ද ට්‍රේල් එකේ අපි නෙළු බලපු වීඩියෝ එක. උදේ මෙන්න හිටියට පරක් වුණානේ. දැන් ඉතින් වාහන ගොඩක් ඇවිල්ලා තියෙනවා. 7:28යි. ඉස්සල්ලාම ටිකට් අරන් යමු. 6ට තමයි ගේට් එක ඕපන් කරන්නේ. 4 වෙනකන් විතරයි යන්න දෙන්නේ. ඔන්න තාම මේ පැත්තෙම නෙළු ගොඩක් තියෙනවා. මේ එන්ට්‍රන්ස් එක වටේටම තියෙන නෙළු. වන්නු නෙළු තියෙන හොඳට. ඊයේ පෙරේද තොටුපළ ට්‍රේල් එකේ කවුරු හරි දාලා තිබුණා මං හිටියේ දැන් ඉවර ඇති කියලා. තාම තියෙනවා. ඔන්න කොහමද නෙළු? ඔන්න දෙවෙනි වතාවටත් නෙළු පෙන්නවා. ඉස්සෙල්ලා එනකොට පළවෙනි සැරේ අපි මේ අගෝස්තු වෙනකොට අගෝස්තුනේ සැප්තැම්බර් වෙනකොට පටන් අර විතරයි. ලාවට මලක් දෙකක් තිබුණේ. දැන් තියෙනවා හොඳට. ඊට පස්සේ සැරේ අපි බලන්න එනකොට තිබුණා. මේ හරිය සම්පූර්ණම නෙළු තියෙනවා. මේ අර වාහන ගොඩ ඇවිල්ලා තමයි මේ වෙලා තියෙන්නේ. අර ටික ආවනේ මේ තොටුපළ මේ හරිය නැවැත්තුවානේ. මේ තොටුපළ එන්ට්‍රන්ස් එකනේ. ඊට නැවැත්තුවා. ඔම්ම මාර වාහන ගොඩක් තිබ්බේ. මෙතන එන්ට්‍රන්ස් එක. ඔන්න තියෙනවා තොටුපළ එන්ට්‍රන්ස් එක. අර මම වීඩියෝ එකක් දාලා ගොතන. මෙන්න ටිකට් එක අපි 4 දෙනයි වාහනයටයි 1357යි. ඔව් නේ. සර්විස් චාර්ජ් එක 400. ෆොටෝ ගන්නේ. ඔන්න දැන් තැන්න පටන් ගන්නවා. ඔන්න විශේෂ දෙයක් දැකලා නැවැත්තුවේ. ඉන්න ඔයාලට පේනවද? ගෞතම ශ්‍රීපාදස්ථානය පේනවා. අද වාසනාවන්ත වුණා ශ්‍රීපාදස්ථානය බලන්න. ගොඩක් පැහැදිලි. එක පැත්තක මීදුම තියෙනවා. ඒ කන්ද හොඳටම පේනවා. තව දවස් කීපයක් නේ තියෙන්නේ. ශ්‍රීපාද වාරේ පටන් ගන්න. කොහොමද ලස්සන. තාම ඉරේලිය ලොකුවට වැටිලා නැහැ. ඈතින් තනින් තනින් ගෝන්නොත් ඉන්නවා පේනවා. උදේම ශ්‍රීපාදස්ථානය දැක්ක එක හරිම සතුටුයි. හරි අපි එහෙනම් යමු ඉස්සරහට. අද ගොඩක් ලස්සන දේවල් බලන්න තියෙනවා.
ඉස්සරහින් තියෙන මහා එළිය බංගලෝ එක අන් ඉත හැපැත්තේ ඉන්නවා ගෝනේ. බංගලෝ එකට හැපැත්තේ. අපි ඕක බුක් කරන්න හැදුවා. ඕකේ ඉඳලා තියෙනවා. අපිට අමාරු වුණා බුක් කරගන්න. මොකද සෑහෙන දවසක් කලින් මාසෙකට විතර කලින් බුකින් එකක් දාන්න ඕන. ඔන්න අපි හෝටන් තැනට ඇවිල්ලා වාහන ටික දැම්ම පාකින් එකේ දාලා මේ බෑග් එකට රේන් කෝට් ටික කුඩ දෙකකුයි දාගත්තා. කෝකටත් කියන්න බෑනේ වැස්සක් ආවොත් කියලා. මේ ඊයේත් වැහලා තියෙනවා. දැන් ටික දවසකට කලින් මං ගියා. ඒ වුණාට මේ වගේ තැන්වල පරිසරය එන්න වෙනස් වෙනවනේ. දවසෙන් දවස වෙනස් විදිහට පරිසරය වෙනස් වෙලා තියෙන්නේ. අද ඇතුලේ සමහරට නෙළුත් ඇති. අපි යමු දැන් වර්ල්සෙන් මිනිවර්සෙන් බේකර්ස් ඇල්ල චිමිනි ඇල්ල බලාගෙන ඉස්සරහට. මගේ කලින් හෝටන් තැන්න වීඩියෝ එකේ අපේ හෝටන් තැන්නේ නිලධාරි මහත්මියක් මේ ගැන විස්තර කරන සියරම එක මේ විස්තරත් එක්ක වීඩියෝ එකක් තියෙනවා. ඒකත් බලන්න. ඔන්න අද සෙනසුරාදා දවසක්නේ. සෑහෙන පිරිසක් එනවා හෝටන් තැන්න බලන්න. අර නෙළු වසන්තයත් එක්ක නෙළු මල් පිපුණ එකත් එක්ක හෝටන් තැන්නට එන ප්‍රමාණය ටිකක් වැඩි වෙලා තියෙනවා. තාම නෙළුත් තියෙනවනේ. ඉස්සරහින් ඉන්නවා කැන්ටින් එක ගාවටම ඇවිල්ලා ගෝනු දෙන්නේ. අද මගේ ෆෝන් එක නෑ. ඒ නිසා zoom කරලා ගන්න ෂොට් ගන්න විදියක් නෑ. හොඳට අන් තියෙන ගෝනෙක් ඉන්නවා. මෙයාලේ කාලෙකට අන් හැලෙනවා. උඩ බලන්න කියන්නේ. මෙතන ඉන්න කෙනාගේ අන් හැලිලා තියෙන්නේ. ඔන්න කැන්ටින් එක ගාව ඉඳන් ඉස්සරහට යද්දි මෙහි ඉන්න සත්තු ගැන ගස් ගැන උරගයෝ ගැන විස්තරත් එක්ක දාලා තියෙනවා. හොටන් තැන්නේ තියෙන වැදගත් දේවල් ගැන. මෙතන තියෙනවා පයින් ගොඩනැගිල්ල. ඒකේ තියෙනවා කෞතුකාගාරයක්. වීඩියෝ නම් කරන්න දෙන්නේ නැහැ. ඔයාලට આવොත් බලන්න පුළුවන්. ගොඩක් වැදගත් දේවල් තියෙනවා. මෙහි කරන්න තහනම් දේවල් තමයි මේ තියෙන්නේ. ඔන්න අපි වර්ල්සෙන් මිනිවර්සෙන් යන්නේ. ලෝකාන්තේ බලන්න යමු. අතන ටිකට් කවුන්ටර් එක ටිකට් එක අරන් ආවට පස්සේ මෙතන ෆයින් එක ගාවි ටිකට් එක චෙක් කරලා විස්තර ටික ලියාගෙන අපි ගේන පොලිතින් එහෙම තියෙනවනේ එයාලා ගන්නවා. වතුර බෝතල්ල කවරේ ගන්න. මොකද වතුර බෝතලයක් අරන් යන්න දෙනවා. ඒත් ඉතින් කිසිම තැනක දාන්න එපා. ඒකේ වටේ තියෙන ලේබල් එහෙම ඔක්කොම ගලවනවා. මොකද ඒව දාලා යන්න පුළුවන් නේ කට්ටිය. එන්න මෙතන හිස් බෝතල් ඕනනම් දාලා යන්න පුළුවන්. ඉස්සර මෙතන ටිකට් කවුන්ටර් එක. මෙතනින් තමයි කිරිගල් පොත්තට යන්නේ. කිරිගල් පොත්ත ඊළඟ පාරේ යා. ඒක යන්න ඕනේ කලින් එහෙනම්. එහෙනම් ඕක අතහැරලා ඒක යන්න ඕනේ. දෙවෙනියට උසම කන්ද. ඔව්. ඔන්න අපිට මුලින්ම හම්බ වෙන වතුර පාර. මේකෙත් දියබල්ලෝ ඉන්නවා. උතර බෝඩ් එකේ දාලා තියෙනවා දියබල්ලෝ ඉන්නවා කියලා. බලමු අපිට වාසනාව තියෙද කියලා දියබල්ලෙක් බලන්න. මාළු නම් පේනවා. වීඩියෝ එකට නම් පේන්නේ නැහැ. මාළු ඉන්නවා පේනවා මේ හරියේ. මේ ඉන්න මාළු වර්ගය මෙහෙට හඳුන්වා දීපු කොටසක්ලු සුදු ජාතිකයන්. සුදු ජාතිකයන් තමයි මෙහි ඉන්න ගෝන්නු සෑහෙන ප්‍රමාණයක් මරලා තියෙන. අලි සම්පූර්ණ සමූල ඝාතනය කරලා තියෙනවා. එයාලා විනෝදාංශයක් විදිහට පීඩාවක් විදිහට වගේ කරලා තියෙන ඒ කාලේ. මේ වටේටම තියෙන්නේ මහ රත්මල් ගස්. යායට තියෙන. මෙහි ඉන්න බත් කුරු ගෙන දාලා තියෙනවා. වගුරු බීම් සහ කුරු උණ මේ තියෙන කුරු උණ මේ කුරු උණ ගොඩක් වතුර සංරක්ෂණය කරනවලු. මෙහෙ මේ හෝටන් තැන්න කියන්නේ ලංකාවේ හදවත වගේ තැනක්නේ. මේ වතුර පාරව මේ ඔක්කොම එකතු වෙලා මහවැලි ගඟ බලවේ ගඟ පෝෂණය කරනවානේ. ලංකාවේ ගොඩක් තැන් වලට ඕන ජලාශයතාවේ සපුරන වටින තැනක් තමයි ඉතින් හෝටන් තැන්න කියන්නේ. ඒ හින්දා තමයි ඔව් ලංකාවේ හදවත කියලා කියන්නේ. ඔන්න අපි දැන් මෙතන තුම්මන් හන්දියට ඇවිල්ලා ඉන්නේ. මෙතනින් පාර දෙපැත්තට බෙදෙනවා. මේ පැත්තෙන් ගියොත් පුංචි ලෝකාන්තේ බලාගෙන බේකර්ස් ඇල්ලට එන්න පුළුවන්. මේ පැත්තෙන් ගියොත් මුලින්ම හම්බෙන්නේ බේකර්ස් ඇල්ල. කිලෝමීටර් 1.7යි.
ලෝකාන්තර 4.1යි පුංචි ලෝකාන්තර 5.1යි. ඒ දෙක අතර කිලෝමීටර් එක දුරක් තියෙන්නේ. අපි මම කලින් වීඩියෝ එකේ අපි මේ පැත්තෙන් ඉඳන් මේ සැරේ අපි යමු බේකර්ස්වැල්ල බලාගෙන මුලින්. ඔන්න අපි දැන් යන්නේ චිමිනිඇල්ල ගාවින් යන්න. චිමිනිඇල්ල view point එකක් වගේ තියෙන තැනක් තියෙනවානේ. එතනත් බලාගෙන මේ පැත්තෙන් තමයි කැම්පින් සයිට් 2 එක තියෙන්නේ. මෙතනත් කුරු උණ තියෙනවා. මේ බලන්න මේ වතුර පාරවල් ආසන්නේ වතුර තියෙන තැන් හොයා ගන්නත් ලේසි. මේ කුරු උණේ ආසන්නේ තියෙනවාමයි. ලස්සන තැන. බලන්න මෙතන කොහොමද කියලා. මේ මේ නම් බට වගේක් තියෙන අර කලින් තිබුණ වර්ගයම නෙමෙයිද මන්ද? අනේ ඒක තමයි. ලස්සනනේ. ඔන්න ඔය සද්ද ඇහෙන්නේ චිමිනිඇල්ලේ. ඔය තියන්නේ ෆෝන් තැන්න කිව්වොත් ෆොටෝ වල හැමතැනම ගොඩක් අය ගොඩක් තැන්වල වෙබ්සයිට් වල පවා තියෙන චිමිනිඇල්ලේ ෆොටෝ එකක්. කොහොමද ලස්සන. දුමාකාර ලස්සනක් තියෙන්නේ. අර තියෙන කැම්පින් සයිට් එක. මේ පැත්තෙන් චිමිනිඇල්ලත් බලාගෙන යන්න පුළුවන්. බලන්නකො හරියගෙන වතුර පාරේ ලොකු. මේ වතුර පාර හෝම ගලාන ගිහිල්ලා ඉස්සරහින් බේකර්ස්වැල්ල නිර්මාණය කරනවා. බලන්නකො මේ පරිසරය ලස්සන. ඔන්න වතුර පාරක් තරණය කරන්න ඕනේ. මම සපත්තු දාලානේ ආවේ. මේ chance එකක් තියෙනවානේ. shape එක ආවා. මේ බලන්න මේ හරි අර කාබනික ද්‍රව්‍ය වැඩි නිසා වෙන්න ඕනේ. කළු පාට. අර හරියට දිරන්නේ නැතුව අර හියුමස් වගේ හැදිලා තියෙන්නේ. මේ පාර මේ විදිහට ගෙවිලා තියෙන කට්ටිය ඇවිදලාමයි. වන්න කොච්චර හොදාගෙන ගිහින්ද කියලා. මේ ට්‍රේල් එක ඉතින් දහස් ගාණක් ලක්ෂ ගාණක් යනවනේ අවුරුද්දකට. වටේ අහගෙන හිටියොත් එක එක කුරුල්ලන්ගේ ගෙම්බන්ගේ ශබ්ද අහන්න පුළුවන්. මේක ඉතින් හරියට බලනවා නම් දවසක් විතර යනවා මේ ට්‍රේල් එක යන දවසෙනුත් බැරි තරම්. මේ කට්ටිය මේ වසර ගිහිල්ලා මේ තියෙන පාරෙන් පිට නම් කොහෙවත් යන්න එපා. ඉතින් මේ වගේ නවන්න. මොකද අපිට ඇහැට නොපෙනෙන පොඩි පොඩි ජීවීන් පවා ඉන්නවා. පොඩි පොඩි ශාක තියෙන ඒවා පෑගුණාම විනාශ වෙනවා. ගොඩක් ඒවා මෙහෙට ලංකාවට ලෝකෙටම තියෙනෙත් මෙතන විතරයි. බලන්නකො මේ වතුර පාරේ ලස්සන. මාර පැහැදිලි. මේක සෑහෙන ගැඹුරයි. ඒ වුණාට අඩියක් පේනවා. ඔන්න ආයෙත් ලස්සන වතුර පාර. පාර හරහා යනවා. පොඩි පොඩි වතුර පාරවල් එකතු වෙලා තමයි මේ ගංගා නිර්මාණය වෙන්නේ. ඒ වගේ ආරම්භක දිය කටයුතු තමයි මේ අපි පහු කරන් යන්නේ. මේ වතුර පාරක් තිබුණොත් මේ කුරුණ එක තියෙනවා. මේ හරියනම් පාර එච්චර අමාරු නෑ. ඔන්න ආවා ලස්සන තැනකට.
කුළඟක් වදිනවා. මාර සනීපයක් දැනෙන්නේ. මෙහෙට යන්න පුළුවන් වුණාට යන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඉන්න පොඩි පොඩි සත්තු ශාක වලට හානියක් ඉතින්. කට්ටිය ගිහිල්ලක් තියෙනවා. ඒකට යන්න එපා. මෙතනත් දාලා තියෙනවා ඊසි කියලා. එතනින් එහාට තියෙන කොටස ගැන දාලා තියෙන්නේ. ඔන්න මෙච්චරලාම අපි තැන්නකනේ ආවේ. දැන් අපි අතුල් වෙන්න යන්නේ මේ කැලෑ කොටසට. අපි දැන් ලං වෙන්නේ ටික ටික බේකස් ඇල්ලට. මෙන්න මේ හරියට තියෙනවා නෙළු. ඔන්න කැලේ ඇතුළට තියෙනවා. දැන් නම් පරවේගෙන යන්නේ මල් ගොඩක් වගේ හැලිලා. I think ওই විදිහට ගොඩාක් පිපෙන්නේ අවුරුදු 12කින් විතර වගේ. සමහර ප්‍රභේද වාර්ෂිකව පිපෙනවා. මේ ඔය විශේෂ කීපයක් තමයි මෙහෙම අවුරුදු 12කට සැරයක් පිපෙන්නේ. මේ වගේ අර යායට නෙළු බලන්න පුළුවන් වෙන්නේ. ඔන්න තාම නෙළු තියෙනවා හොටන් තැන්නේ. මේ හරිය දැන් අපි ඇවිල්ලා ඉන්නේ බේකස් ඇල්ල ළඟටම. වන්නකෝ. මෙතන නෙළු බෝඩ් එකක් තියෙනවා. අන්න වලි කුකුලෙක් ඉන්නවා. ගෑනු සතෙක්. වලි කිකිලියා. ලේනෙකුත් ඉන්නවා. ඔන්න බාන්නකෝ නෙළු යායක්. දැන් නම් පර වෙන්න පටන් අරන් තියෙන්නේ. ඔන්න නෙළු බෝඩ් එක ගාව නෙළු පිරිලා. හරිම තැන දාලා තියෙන්නේ බෝඩ් එක. වලි කුකුලා මේ මං එදා වීඩියෝ එකෙත් කියනවා මේ බීජ කාලා එයා මත් වෙනවලු. මිනිස්සු වගේම මත් වෙච්ච වලි කුකුලුත් ഘോഷාකාරීලු. ඒක මරුනේ. ඔන්න බාන්නකෝ ලස්සන. වර්ග සේරම වගේ තියෙනවානේ. අර කොළ පාට එක නෑ. තියෙනවා. මෙන්න නෙළු වර්ග ඔක්කොම වගේ මෙතන තියෙනවා. දැන් මල් ගොඩක් හැලිගෙන එන්නේ අර මල් වල පිපිච්ච මේක විතරයි තියෙන්නේ පොහට්ටු වගේ. න බේකස් ඇල්ලේ සද්ද ඇහෙනවා. මේ වගේ නාර මල අයින් වෙලා තියෙන්නේ දැන්. කහ පාට හරිය නැහැ. පොහට්ටු තියෙන. වන්න වටින් කුරුල්ලන්ගේ සද්ද එහෙම එනවා ගොඩක්. මේ වෙන වර්ග අඳුරු වුණා මේ හරිය. ලොකු කැලේකින් අපි යන්නේ දැන්. දැන් පල්ලෙහාට බහින්න ඕනේ. ඔන්න තියෙනවා සුන්දර බේකස් ඇල්ල. මීදුම එනවා නේ මෙහෙටම. ඔන්න බේකස් ඇල්ල තියෙනවා මේ පැත්තේ. නෙළු තියෙනවා. හරිනේ. ඔන්න දෙවෙනි පාටත් ලස්සනටම නෙළු බලන්න පුළුවන් වුණා ලස්සනම තැනක ඉඳන්. ඔන්න අපි පහළ කොටසට ආවා. කොහොමද ලස්සන? ගියාලේ සද්දෙත් නම් ලොකුවටම ඇහෙනවා. මේ පැත්තටම බාන්න පින්න ගලාගෙන යනවා. ටූරිස්ට්ලාද ගොඩක් ඉන්නවා. මේ එන කෙනෙක් කිසිම කෙනෙක් මේකෙන් බහින්න නම් යන්න එපා. ගොඩක් අවදානයි. හරි අපි එහෙනම් දැන් යමු ඉස්සරහට. වර්ල්ඩ් සෙන් පැත්තට. ඔන්න අපි දැන් බේකස් ඇල්ල බල්ලා ඉස්සරහට යන ගමන් ඉන්නේ ලෝකාන්ත පැත්තට. මේ පාරේ දිගටම නෙළු තියෙනවා. දැන් ඉතින් අන්තිම කාලේ යන්නේ මේ කැලේ ඇතුළට වෙන්නත් තියෙනවා.
ඔන්න අපි ආපහු කැලෑ කොටසේ තැන්නට ආවා. පහලින් ගලාගෙන යනවා වතුර පාර. නෑ එහා පැත්තේ කොටියෙක් වගේ හිටියා නේද ඉන්නේ යම. කුරුල්ලන්ගේ සද්ද එනවා වටෙන්ම. අවුව වැඩි නිසා දැන් සත්තු බලන් ටිකක් අමාරුයි. ඔන්න බානව ලස්සන. වලාකුළු ගලාගෙන යනවා. ඔන්න මෙතන තියෙන අමුතුම ගල් පිහිටීම. ඔක්කොම තිරිවාන වගේ ගල් තියෙන්නේ. පොඩ්ඩක් වැදුනත් කපලා යන්න පුළුවන්. වීඳුරු වගේ. අර පැත්තේ වර්ල්ඩ් එන්ඩ් එකේ ගාවේ මීදුම් වලාවක් ගලාගෙන එනවා. ඔයාලා ටයිම් ලැප්ස් එකේ දකින්න ඇති. මෙතන දැක්කහම මට පේන්නේ අර ඔයාලට මතකද Windows XP වල තිබුණ wallpaper එක. ඒ වගේ. තව කිලෝමීටර් භාගයක් විතර තියෙන්නේ වර්ල්ඩ් එන්ඩ් එකට. අර තියෙන මීදුම ගලාගෙන එන්නේ අතරින්. එතන තියෙන පොඩි දෙවොක්කක් වගේ තියෙනවා. එතනින් තමයි උඩට එන්නේ. බලමු අපි එදා යනකොට බලන්න බැරි වුණානේ. වැහිලානේ තිබුණේ. අදත් ෂුවර් නෑ. බලන්නකො මෙතන ලස්සන. ඔන්න ලස්සන මීදුම් සේලයක් ගලාගෙන යනවා. අපි ගොඩක් ලං වෙලා තියෙන්නේ වර්ල්ඩ් එන්ඩ් එකට. සීතල හුලඟක් දැනෙනවා. මහන්සිය නැති වෙලා යනවා ඉතින්. ලොකු මහන්සියක් නම් දැනෙන්නේ නැහැ. එක දිගට නගින්න නැහැ. නගින්න තිබුණත් ලොකු උසක් නගින්න නැහැනේ. මෙහෙ ඉන්න. නෙළු බෝවිටිය කුරුල්ලන්ගේ සද්ද ඇහෙනවා. වටෙන්ම මීදුම කොහොමද ලස්සන. ඒතර මේවා මේ අපි ආරක්ෂා කරන්න ඕනේ. ඔන්න අපි ආව පැත්ත වෙහිලා ගියා. විනාඩි කීයද ගියේනේ? විනාඩියක්වත් ගියේ නෑ නේ. මම දැන් මේ වීඩියෝ පටන් ගන්නකොට මෙහෙම තිබුණේ නෑනේ. ඔන්න අපි ආවා වර්ල්ඩ් එන්ඩ් එකට. මේ පැත්තෙන් තමයි කලින් පාර තිබුණේ. ඒක වහලා අලුතෙන් මේ පාර දාලා තියෙන්නේ. ඕ මීදුමෙන් වැහිලා. නවීන් ඔන්න view එකනේ. මෙහෙත් තියෙනවනේ නෙළු ගොඩ. අර කොළ පාට එකේම තියෙන. මරුනේ. මෙතන ඉවරයි පේන්නේ. ඔය සෙන්ඩ් එකනේ ඉවරයි. මොකුත් නැහැ. ඔන්න මේ පේනවද? මීදුම උඩට ගලාගෙන එනවා. අපි යමු එතන උඩ කොටසට.
මේ ඉන්නවා චූටි කුරුල්ලෙකුයි ලියනෙකුයි. තියෙනවා ලස්සන මල් ටික. කහ පාට. මේවා නම් ගොඩක් තැන්වල තියෙනවානේ. පිස්සු තමයි ඉතින්. මේ හැරේ නම් හරිම ඩේන්ජර්. මේ පේනවනේ මෙතනින් එහාට ලෝකාන්ත තියෙන්නේ. කකුලක් හරි ගියොත් ගියා තමයි. ඔව්. බලංගොඩ තමයි. බණ්ඩ ඒකෙත් ලියලා මේ ගස ලස්සන අර උලකට කොහොමද නැගෙව්වේ? ඔව් නිදා මෙයක් තියෙනවා. මරු පොරවලින් බලන්නේ ඉතින්. උන්ට තමයි තියෙන්නේ. මොකක් හරි මිටියකුත් තරන් ඇවිල්ලා තියෙනවා ඈ. අපි සෑහනලා බලාගෙන හිටියා මීදුම අඩු වේද කියලා. අඩු වෙන පාටක් නැහැ. එන්න වැඩි වෙනවා මේ. ගලාගෙන යනවා දැන් මේ පැත්තට. මීදුම් දුමාරේ ඔන්න මෙතන මේ බෝඩ් එකේ දාලා තියෙනවා මෙතන අවදානම් කියන එක සහ මීටර 870ක් මෙතන හෙලක් තියෙනවා. බලංගොඩ නන්පේරියල් පැත්තට තමයි වැටෙන්නේ. බලංගොඩ පැත්තට. පැහැදිලිව තිබුණා නම් පේනවා. පේනවා මේ පැත්තෙන් උඩ වලව ජලාශය එතකොට සමනල වැව මේ දේවල් සේරම පේනවා. අද මොකුත් පේන්නේ නැහැ. අපි බලාගෙන හිටියා ඒ උනාට අඩු වෙන පාටක් නැහැ. එන්න වැඩි වෙනවා. පොඩි පොදකුත් වැටෙනවා. අපි දැන් යම් පුංචි ලෝකාන්තයවත් පෙනේද බලන්න. ඒකයි. අපි එදා එනකොට මේ පුංචි ලෝකාන්තයෙන් පෙවුණා මෙතෙන් එනකොට වෙහිලා. තව කිලෝමීටරයක් තියෙනවා පුංචි ලෝකාන්තයට. ඉන්න නෙළු තියෙනවා. මේ අතු කඩලාද මේ? නෑ නේද? මේ කොළ පාට නෙළු එක. මේ අර පින්න වැටෙනවා වතුර බින්දුව වගේ. කොහොමද නෙළු වල ලස්සන. නෙළු අතරේ මීදුම ගලාගෙන එනවා. අපිට එදා තොටුපොළ යනකොට මීදුම හම්බුන්නේ නෑනේ. අපි කී ගියාට. බාන්න මේ හරි ලස්සන මීදුමත් එක්ක. ඉස්සු හැදෙනවා අප්පා. ඔය කොහොමද ලස්සන. ඕන් අර පැත්ත නිකන් අර පොල්මන් ෆිල්ම් එකක් වගේ. මරුනේ මේ ළඟ අර මෙතන වැඩි දුරක් නෑ මීටර් 20ක් විතර තියෙන එකකින් එන අයවත් පේන්නේ නෑ. නියම දවසක ආවේනේ. කොහොමද රොබින් හුඩ් වගේ යන්නේ අයියා. අම්මෝ මත් පට්ටනේ මීදුම නෙළු මේ කැලේ අස්සට නෙළු ගොඩාක් තියෙනවා. මීදුම එනවා ඒ අතරේ මාර ලස්සනයි. අපි එනකොටම අවුව තිබුණේ. ඊට පස්සේ අවුව ටිකක් අඩු වෙලා තිබුණා. අන්තිමට දැන් ටිකකට කලින් තමයි මේ විදිහට මීදුම් බාන්නේ. බාන්න වටේටම නෙළු තියෙන.
මීදුම ගලාගෙනනවා. ඔන්න අපහු මීදුම ගොඩාක් කඩියලා තියෙන. ඔන්න අපි ආව පුංචි ලෝකාන්තයට. අර වගේම තමයි ඉතින්. ඔන්න පුංචි ලෝකාන්තෙන් හෙලා තියෙන මීටර් 270ක් මෙන්න මේ බෝඩ් එකේ දාලා තියෙනවා. කොම ඇහිලා තියෙන්නේ. ඔන්න ඉතින් view එකක් නැහැ. අපි දැන් යන්නේ ආපහු. තවත් ලස්සන තැනකට ආව අපි. ලස්සන පොඩි වතුර පාරක් ගලාගෙන යනවා. මීදුම අස්සෙන් අර පැත්තෙන් නෙළුත් තියෙනවා. කුරුල්ලෝ ඉන්නවා මේ GoPro එකෙන් ඉතින් පෙන්වන්න අමාරුයි. එතන washroom තියෙනවා. washroom එකත් පෙන්වන්නද? ඔන්න බලන්න washroom තියෙන ඉතින්. washroom එකට මේ පැත්තෙන් තියෙන කැලේ. මේ පැත්ත open තියෙන. හම්මෝ වදිනවා සීතලට වතුර වගේ. මෙහෙත් නෙළු ගොඩාක් තියෙනවා. මේ තියෙන අර පාර හොදාගෙන ගිහිල්ලා. මෙන්න මේ සේරම පස් ටික හොදාගෙන ගිහින් තියෙන්නේ දැන්. ඔන්න තියෙනවා කොටි වසුරු. මේ හැමතැනම එයාලා යනවා ඉතින්. අපිට කලින් හම්බුණා ගෝනුන්ගේ අඩිපාරවලු. ඔන්න අපි කැලෑ කොටසෙන් ආපහු ආවා තැන්නට. තව පොඩි දුරක් තියෙන අපිට තුම්මන් හන්දිය ගාවට යන්න. ඉස්සරහෙන් පේනවා තොටුපොළ කන්ද. මීදුම වලාවක් ගලාගෙන එනවා. පුංචි ලෝකාන්තින් නම් එක දිගටම වන මැස්මක් මැදින් තමයි ආවේ. වියනක් වගේ. ඔන්න අපි ආවා තුම්මන් හන්දිය ගාවට. ඔන්න මේ පැත්තේ සම්පූර්ණයෙන්ම ක්ලියර් වෙලා තියෙන්නේ. කොහොමද ලස්සන. ඔන්න අපි ඇවිල්ලා කැන්ටින් එකෙන් ගත්ත රොටි ෂෝටිස්නේ. ඉතින් බඩගින්නක් තියෙනවා. දැන් වෙලාව 12:24යි. අපි සෑහෙන වෙලාවක් ගියා ඉතින් මෙහෙට එන්න. මීටනේ ආවේ. ගොරවන සද්ද එනවනේ. ඉස්සෙල්ලා තා. ටිකක් සෙනගත් ඉන්නවා. පාකිනුත් ෆුල් වෙලා තියෙනවා. අද සෙන්සුරාදා දවසක් නිසා සෑහෙන පිරිසක් ඇවිල්ලා ඉන්නවා. මේ ගන්න කෑම කිසි දෙයක් මෙහි ඉන්න සත්තුන්ට එහෙම නම් දෙන්න එපා. ඔන්න අපි දැන් රොටි කාලා ෂෝටිස් කාලා දැන් යන්න කියලා හදන්නේ. මර පැත්තෙන් වාහන එනවා පේන ඔහිය පැත්තේ පොඩි පොද වැස්සක් එනවා. සැරින් සැරේට පොද වැස්ස එනවා. මේක තමයි කියන්නේ හොන් තැන්න වලාකුළු වනාන්තරනේ. වැස්ස කියන එක ඉතින් සාමාන්‍ය දෙයක්. අද පේනවනේ කාපාක් එහෙම ඔක්කොම පිටලා තියෙනවා. හරි ඉක්මනට යමු. මයික් එකත් පාවිච්චි කරන්න ඕනේ හින්දා මීඩියම් මොඩ් එකත් එක්කනේ පාවිච්චි කරන්නේ. ඒ නිසා උඩ ප්‍රූෆ් නැත. ඔන්න අපි වැස්සේ යන්නේ. වැස්සයි මීදුමයි
ඔන්න පහළට යන ගමන් නැවැත්තුවා තොටුපොළ කන්ද එන්ට්‍රන්ස් එක ගාව. මේ බලන්නකො තාම මේ වටේටම නෙළු මල් තියෙනවා. දැන් පරවේගෙන යන්නේ ගොඩක් ඒ වගේ මල් හැලිලා. මම සෑහෙන ප්‍රමාණයක් තියෙනවා ඉතින්. අලුත් පොඩි දුරක් මෙතන ගිහිල්ලා බලමු. දැන් පාර ගොඩාක් ලොකු වෙලා කට්ටිය ගිහිල්ලා ඔය තියෙන්නේ දිගටම මේ මුල හරිය නම් අතු කඩලා සෑහෙන්න මේ හරිය නම් තාම සෑහෙන්න තියෙනවා ඔන්න නෙළු තුන්වෙනි පාරට මුල්ම තොටුපොළ කන්ද යනකොට පිපෙන්න ලං වෙලානේ තිබුණේ මලක් දෙකන්නේ තිබුණේ ඊට පස්සේ අපි ආව වෙනම නෙළු බලන්නම එතකොට සෑහෙන්න තිබුණා ඔන්න මාස දෙකකට විතර පස්සේ ආයෙත් ආවා තාම තියෙනවා මේ හරිය තමයි ලස්සනම නෙළු වීඩියෝස් නම් ඉතින් ගොඩක් දැකලා ඇතිනේ. ඉන්න මේ වටේටම නෙළු. යන්න නම් ආසයි. දැන් ඉතින් වෙලාව මදිනේ. දැන් වෙලාව 1:00යි. නෙළු බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඔන්න තාම අවස්ථාව තියෙනවා. ඇවිල්ලා බලන්න. වර්ග කීපයක්ම තියෙනවා. මේ පාරේ තනියම නම් එන්න හොඳම නැති පාරක්. මොකද කඳුකර කොටි බහුලම පැත්තක්. තොටුපොළ කන්දේ කොටිය ගැන ගොඩක් ජනප්‍රිය කොටියෙක්නේ තොටුපොළ කන්දේ කොටිය කියන්නේ. මේ හරි ඉන්නවා සෑහෙන ලොකු කොටි. හරි අපි එහෙනම් සම්පූර්ණ බලන්න යන්න ඕනේ නැහැ. අපි ඉතින් කලිනුත් ගියානේ. අපි එහෙනම් යමු අපහු පට්ටිපොළ පැත්තට.